හෙට ඔයාගේ ප්‍රසන්ටේෂන්ස් නම් අපිට අද බෑනේ ලොකු ලොකු ප්‍රාතිහාර්ය කරන්න. මෙතන මම ඇවිල්ලා කියලා දීලා වැඩක් නැහැ ලොකු ලොකු ටෙක්නික්ස්. මම මේ කියලා දෙන්න යන්නේ සරලව the point එකට. ඔයා හෙට නම් ප්‍රසන්ටේෂන් එක අද කරන්න ඕන. අද සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටික. ඔයා ස්ටේජ් එක උඩට ගිහිල්ලා කොහොමද ඉන්න ඕනේ? ඉස්සෙල්ලාම කකුල් දෙක සීරුවෙන් ඉන්න නැහැ. හරිද? ෂුටක් කකුල් දෙක ඈඩ් කරලා ආම් ටිකක් රිලැක්ස් කරලා ඔයාගේ පොෂ් එක හදාගෙන ඔයාගේ අත් ඔයා කරන්න දෙයක් දන්නේ නැත්තම් මුලින්ම මෙන්න මේ විදිහට. පේනවනේ? මෙන්න මේ විදිහට තියාගන්න. දෙක මෙහෙම ඔහොම මෙන්න මෙහෙම තියාගන්න එපා. මේක තමයි නර්වස් වුණාම කරන්න. මෙහෙම මේ අපේ බොඩි පාර්ට් ටෙන්ස් කරන්න එපා. හරිද? ඒවා ලිහිල් වෙන්න දෙන්න. ඔයා නර්වස් වෙච්ච ගමන් ලොකු හුස්මක් ගන්න. ඒ හුස්මට පුළුවන් අපේ නර්වස් එක අඩු කරන්න. සයිකොලොජි වයිස් ඒවා තියෙනවා. ඒවා පස්සේ කතා කරමු. හරිද? දැනට ඒ වගේම ඔයාගේ හෑන්ඩ් ගෙස්චර්ස් හැම වෙලේම යන්න ඕන ඔයාගේ නාභියට. නාභියත් එක්ක තමයි ඒ පොසිෂන් එක යන්න ඕන. ඕනකට උඩට එන්නේ නැහැ. ස්ට්‍රෙස් වුණාම මොකද කරන්නේ කට්ටිය? මෙහෙම යනවා. Today I am going to සමහර අය මෙහෙම නෑ. ඔයාගේ ලෙවල් නාභිය ලෙවල් එකකින් තමයි ඒක අර ඊට චුට්ටක් උඩින් නාභියට චුට්ටක් උඩින් අර කම්ෆර්ටබල් ලෙවල් එකකට ඔයාගේ මේ ගෙස්චර්ස් හරිම කන්ට්‍රෝල් එකට තමයි ඔයා මූව් කරන්න ඕන. තේරුණාද? එහෙම නැත්නම් මෙහෙම එහෙම ස්ට්‍රෙස් වුණාට පස්සේ එහෙමක සමහරකට unwanted gestures දානවා. මෙහෙම තේරෙනවද? ස්ට්‍රෙස් වුණාම මෙහෙම නෑ. හරිම natural and calm and control. ඔයාලට පුළුවන් වචනවල තියෙන මේවා එකත් ඒකෙන් පෙන්වන්න මේ තේරෙනවද? මම කොහොමද කරේ කලින් කියලා ඒ වචන ටික. හැබැයි එච්චර ටෙක්නික් වලට අපි දැන් ඉගෙන ගන්න ටයිම් එකක් නැහැ. මම ක්වික් වීඩියෝ ගන්න කරන්නේ එදාට ගිහින් කරන්න හරි. ඊළඟට eye contact. This is matter. ඔයා මේකේ තියෙන රූල් ගොඩක්. අදට එකක් කියන්නම් triangle rule කියලා එකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ audience එකේ left side එක බලනවා, right side එක බලනවා and then middle. මේකට අපි කියනවා triangle rule කියලා. හරිද? තව රූල් ගොඩක් තියෙනවා. අදට මේක මතක තියාගන්න දැනට. triangle නෙමේ ස්ටේජ් එකට නැග්ගට පස්සේ ඔය ඔක්කොම මතක වෙනවා. මම just සිවිලිම දිහයි පොළව දිහයි බලන්න එපා. ඔයාගේ ඇස් දෙක මේ මට්ටමින් ඔයාගේ ඔඩියන්ස් එකේ පිටිපස්ස බලන්න. හරිද? ගොඩක් අය බය වුණාම කරන්නේ උඩ බලනවා යට බලනවා නෝ. මෙහෙම කෙලින් බලන්න ඔය ට්‍රයිඇන්ගල් මුකුත් කරන්න බැරි නම් එදාට. නමුත් ඒ බලද්දී හැම වෙලේම එතන බලන් ඉන්න එපා. පොඩක් ඔයාගේ ඇස් දෙක මූව් කරන්න. මේ රූල් මොකුත් අඩන්නේ නැහැ. ඔයාගේ ඇස් දෙක චුට්ටක් බලන්න. ඒ වගේම එක්කෙනෙක් දිහා මෙහෙම බලන් ඉන්න එපා. good morning today I am coming to here. මේ මොනසේ බය වෙනවනේ. එහෙම බලන් ඉන්න එපා. පොඩක් අර රිලැක්ස් වෙන්න. ස්ට්‍රෙස් වෙන්න එපා. පොඩක් රිලැක්ස් වෙන්න. එතන ගිහලා ඔයාට නර්වස් වුණ ගමන් ස්ටේජ් එකට නැගලා ඒ පළවෙනි තප්පර 30 තමයි ඔයා අල්ලගෙන ඉන්න ඕනේ. අපේ ස්ට්‍රෙස් සර්කල් එකේ වැඩි මේ පොයින්ට් එක තියෙන එතන. එතකොට ඒ ටික ඔයා බස්ස ගත්ත ගමන් ඔයා කම්ෆර්ටබල් වෙනවා. ඒ නිසා ඔයා හැම වෙලේම කටපාඩම් කරන් යන්න පළවෙනි ලයින් ටික. ඔයා හොඳ ස්පීකර් කෙනෙක් නෙවෙයි නම් මං කියන්නේ මේ නෝමල් අයට හරිද නේටිව් අර හොඳ අයට නෙවෙයි. ඔයා මුල් ස්පීච් එකේ මුල් වචන ටික තියෙන මුල් සෙන්ටෙන්ස් දෙක තුන ඒක කටපාඩම් කරලා කියලා පුරුදු වෙලා යන්න. හරිද? මොකද ඒක තමයි ඔයා බයම. හරිද? ඒක පුරුදු වෙලා යන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ. අර මුල් ටික අල්ලගත්තට පස්සේ ඔයාට ඊටු ටික ගාන්ට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. ඒක කටපාඩම් කරගෙන යන්න ඕනේ දාට. මේ ඔයා අර මං කියන්නේ මේ අර just presentation nothing අයට කරන වීඩියෝ එකක් නෙමෙයි මේ. normal අපේ බහුතරයට කරන වීඩියෝ එකක්. හරිද? ඉතින් මේක අර presentation නම් මට nothing කියලා ඉන්න අය බලලා වැඩක් නැහැ. හරිද? හරි. ඊළඟ most important දෙයක් කියන්නම්. ඒ තමයි ඔයාගේ enthusiasm එක. මේක තමයි මම දකින්න නැති එකම දේ. ඒ තමයි ඇවිල්ලාගෙන මෙහෙම good morning all of you. So today I am coming to here talk about my research proposal presentation. This like this and my topic is this. බලන් ඉන්න අයටත් එපා වෙනවා පැනල් එකටත් එපා වෙනවා. දැන් හිතන්නකෝ ප්‍රසන්ටේෂන් ගොඩක් අහලා වගේ තව ප්‍රසන්ටේෂන් එකක් ආවම තරහ යනවා පැනල් එකට. ඇයි කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ ළමයි ගොඩක්. එතකොට ඔයත් ඇවිල්ලා ඔහේ කිව්වහම නෑ. පොඩ voice tone එක වැඩි කරලා චුටක් excited එකක් පෙන්නන්න ටිකක්. Good morning everyone. So today I come in to talk like අර දෙන්න ඒ push ඇඟෙන් දෙන්න ඔයා මේකත් එක්ක work කරේ කැමැත්තෙන් excitement එකෙන් කියන එක පෙන්නන්න. hina වෙන්න ළමයි. Amharana. Good morning all of you. So today I come to here. No, good morning all of you. කියලා තේරෙන ඕවර් එකේ විහිදෙන්න දෙන්න hina වෙන්න. ඇයි බය? බලන්න කෙලින්ම ඔයාගේ පැනල් එක දිහා පැනල් එක ඇත්ත කියලා. තව පොඩි දෙයක් තියෙනවා. ඔයාගේ hair එක ඔයා tie up කරද්දී ඔයාගේ නළල පේන විදිහට කරන්න. සහ ඔයාගේ අත් දෙක ඔයාට පේනවා මගේ මේ අල්ල මම එළියට පොඩ්ඩක් පේන්න තමයි
ප්‍රසන්ට් කරන්න. ඒකෙනුත් ඔයාගේ කොන්ෆිඩන්ට් එකේ ඇටෙන්ෂන් එක වැඩි වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. දැනට ඒක මතක තියාගන්න. අනිත් සයන්ස් අපි කතා කරමු ඉස්සරහට. මේක ඔයාලා වැරදුනා කියලා කවුරුත් ඔයාලට බයින් ගහන්නේ නැහනේ. පැටලුණා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ ඔයාගේ ස්ක්‍රිප්ට් එකේ මොනවද තිබ්බේ කියලාවත්. ඒ නිසා අර මම අර කලින් දවසේ ලියාගත්ත ස්ක්‍රිප්ට් එක මම ඒ විදිහටම වචනයක් නැහැ අර. එතන කියන්න ඕන කියන එකක් නැහැ. පැනල් එක දන්නෙත් නැහැ. ඔඩියන්ස් එක දන්නේ නැහැ මොකද්ද ස්ක්‍රිප්ට් එක කියලා. ඔයා විතරනේ දන්නේ. එහෙනම් ওই ස්ක්‍රිප්ට් එකේ තියෙන ඔක්කොම නොකියවා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වෙලාවට මොකක් හරි ගේමක් තමයි ගහගන්න. ඒ නිසා මොනාරි අමතකුණා කියලා අම්බෝ ඉවරයි ඔක්කොම ඉවරයි දැන් එහෙම කරන්න එපා ළමයි. මොකක් හරි ගේමක් ගහන්න මැනේජ් කරන්න ටයිම් එක. ටයිම් එකට ප්‍රැක්ටිස් වෙන්න. දැන් හිතන්න ඔයාගේ ටයිම් එකෙන් ගානටම ප්‍රැක්ටිස් වෙන්නත් එපා. සමහර අය ඉන්නවා ස්ටේජ් එක උඩට ගියාම එක්කෝ කියන ටික හයියෙන් කියලා ඉවර කරලා දානවා. සමහර අය කියලා ෆිලර් වර්ඩ්ස් දාලා ඔයා කොහොම කෙනෙක්ද කියලා ඔයා තේරුම් ගන්න. ඔයා බය වුණාම හයියෙන් කියනවද? ඔයා බය වුණාම කතාව අදිනවද කියලා තේරුම් ගන්න. ඒකට අදාළව ස්පීච් එකේ විනාඩියක් දෙකක් විනාඩියක් විනාඩියක් අඩුවෙන් වගේ ඔයාගේ ස්පීච් එක හදා ගන්න. කියන්නේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් දෙනවා. සමහරවිට අවසාන වෙන්න විනාඩි කිහිපයක් තියලා එක බෙල් එකක් රින් කරනවා. ඒක ගහපු ගමන් මේ කලබල වෙන්න එපා. ඔයාලට තව විනාඩි කිහිපයක් තියෙනවා ඇඩ්ජස්ට් වෙන්න. ඔයාගේ ස්පීච් එක ඔයා කරද්දිත් ප්‍රැක්ටිස් වෙන වෙලාවෙදිත් ඒ අන්තිම ටික ඒ අන්තිම විනාඩිය හෝ දෙක ඒක ඇඩ්ජස්ට් වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. හරිද? ඔයාට නර්වස් නම් එක තැන ඉඳගෙන කියන්න. නමුත් පොඩ්ඩක් හෙට මෙහෙට යන්න පුළුවන් නම් හොඳයි. ඔයා ඒ ස්ටේජ් එක උඩ කරන හැම මූවමන්ට් එකක්ම කන්ට්‍රෝල් වෙන්න. තේරෙනවද? අර බය වෙලා ස්ට්‍රෙස් වෙලා කරන්න එපා. කන්ට්‍රෝල් මූවමන්ට්ස්. මම ඔයාලට පෙන්නන මගේ ප්‍රසන්ටේෂන් එක මට එක පැත්තක මගේ ප්‍රොටෝටයිප් එක තියෙනවා. මේ පැත්තේ මගේ ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් දාන එක තියෙනවා. ඔයාලට මේ අතර ටග් ගාලා මම මූව් වෙන්න ඕන නැද්ද? හැබැයි ඒක කරන ඇඟෙන් එන්න ඕනේ ලස්සන මූව් වෙන්න ඕනේ එතනට. අර හරියන ඔහේ යන්න එහෙම නෑ. ඒක මම එතන එහෙම කරන්නේ මම ඉමැජිනරි මේ පැත්තේ ප්‍රොටෝටයිප් එකයි මේ පැත්තේ ස්ලයිඩ් දාන බටන් එකයි තියනවා කියලා හිතලා කලින් ප්‍රැක්ටිස් කරපු නිසා. ඒ නිකන් ඔහේ ස්පීච් එක නෑ. ඔයා මෙතනදී ග්‍රැමර් ගැනවත් නෙමෙයි බලන්න ඕනේ. ඔයාගේ ඉංග්‍රීසි ටික ගැනවත් නෙමෙයි බලන්න ඕනේ. ඔයා එදාට ගිහිල්ලා හරියට තේරෙන්න මේක කරන්නයි ඕනේ. ලොකා දන්නේ නැති ඉංග්‍රීසි වචන දාලා නිකන් ඇඩ්වාන්ස් සමහර වෙන ඇඩ්වාන්ස් වෙන්න හදනවා. ඒ කියන්නේ ස්පීච් අරන් යනවා ලොකු ඉන්ට්‍රෝ නිකන් හරි බර ඉන්ට්‍රෝ එකක් දාගෙන එක තැනක වචනයක් හිර වෙච්ච ගමන් ඉවර නෑ. සරලව ක්ලියර්ලි ඒ ටික දෙන්න. මොකද ඔඩියන්ස් එක කනෙක්ට් වෙන්නේ මම කලිනුත් මේ වීඩියෝ එකේ කියලා තියෙනවා not with perfect robot but with natural people. be natural. මේ naturality කියන මේ හැම වර්ඩ් එකටම hina වෙලා සරලව අනිත් දේ. ඔයා කියන්නේ ඩිෆරන්ට් පර්සන් කෙනෙක්. ඔයාට කලින් එක්කෙනාට බැන්නා කියලා ඔයාටත් බයනවද? නෑ. ඒ නිසා ඒ බැන්නේ කොළුවේ තියන් ස්ට්‍රෙස් වෙලා එතනට යන්න එපා. ඒ වගේම හෙට ප්‍රසන්ටේෂන් නම් අද පාන්දර 4-5 වෙනකන් හැරිලා ඉන්න එපා. හෙට උදේට 8ට ප්‍රසන්ටේෂන්. එතනට ගිහලා ඔයාගේ අර කිසිම එනර්ජි එකක් නෑ. නුන් යාර එහෙම ඉන්න එපා. දැන් මගේ නම් මගේ යාළුවෝ සාක්ෂි දරයි. මට ප්‍රසන්ටේෂන් දැන් හෙට ප්‍රසන්ටේෂන් මට ප්‍රසන්ටේෂන් නෙමෙයි. කම්පිටිෂන් පිචින් කම්පිටිෂන් එකක් තියාගෙන මට මතකයි ඇවිදින්න ගියා. ඇවිදින්න ගිහිල්ලා රෑ මම මොකුත් ප්‍රැක්ටිස් කරෙත් නෑ. ඒ වගේම මගේ රිසර්ච් ප්‍රොපෝසල් ප්‍රසන්ටේෂන් එකට කලින් දවසේ අසනීප වෙලා මම කියපු ටෙක්නික් එක දෙයක්වත් ප්‍රැක්ටිස් කරේ නෑ. නමුත් මම එදාට ගිහිල්ලා හොඳට ගේම ගැහුවා. ඒ නිසා බය වෙන්න එපා. එහෙම අර ලොකුවට ස්ට්‍රෙස් ගත්තොත් එහෙම ඉවරයි. මේක මේ ඔයාගේ ජීවිතය සහ මරණය අතර සටනක් නෙවෙයි ළමයි. just a presentation. හරිද? easily ගන්න. හැබැයි හරි ටෙක්නික් ටික අනුගමනය කරලා යන්න. ඒ වගේම දැන් ප්‍රශ්න අහනවානේ. ඕකට තමයි බය. ප්‍රසන්ටේෂන් එකත් කරා. වයිවා සෙෂන් එකට මොකද වෙන්නේ? මොන වගේ ප්‍රශ්න අහයිද? ඉතින් මම වීඩියෝ එකක් කරලා තියෙන මොන වගේ අහයිද කියලා මම හිතන විදිහට සාපෙන් අහපු ඒවා ගැන ඒක මම හිතන බලන්න ඇති වල බැලුවේ නැත්තම් ආයි චුට්ටක් ගිහින් ඒ වීඩියෝ එකේ අන්තිම හරිය බලන්න. මම අහපු ප්‍රශ්න තේරුන්නේ නැහැ. මොකද කරන්නේ? මෙන්න මේ phrases use කරන්න. ඔයාට ඉංග්‍රීසි වැඩි බැරි වුණාට කමන්නේ මේ ටික ඔලුවට දාගෙන යන්නකො. මේකෙන් පොඩි එකක් අරගෙන ඔයා ආයෙක රිපීට් කරන්න කියලා ඉල්ලන්න. එහෙම කරා කියලා ඔයාගේ ලකුණු අඩු වෙන්නේ නැහැ. ඔයා ඒක කරන විදිහත් එක්ක තමයි ඔයා confident එකේ හරි calm විදිහට සර් මැඩම් කියලා මේ tips ටික use කරලා calm එකේ යහුවට පස්සේ එයාලටත් හිතනවා මේ ළමයා හොඳ confident එකකින් ඉන්නවා කියලා. ඒ නිසා බය නැතුව ප්‍රශ්නේ ආයෙ අහන්න. හැබැයි තුන් පාරකට නම් ආයෙ රිපීට් කරන්න කියලා අහන්න එපා. ඊළඟ වැදගත්ම දේ
දැන් හිතන්න අහපු ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ කියලා. මොකද කරන්නේ? මෙන්න මේ ටික වට යූස් කරන්න පුළුවන්. හිතන්න මෙතනදී ඔයගේ honesty එක තමයි බලපාන්නේ. එහෙම කියලා ගත්ත ගම I don't know කිව්වම හරියද? නෑ. ඔයා කියන්න I don't have a clear idea about that but I think this can be. අන්න ඒ විදිහට අර දන්න දේ ඔයාගේ සබ්ජෙක්ට් එක ගැන නෙවෙයි අහන්නේ. මොකක්ම හරි දන්නවනේ. ඒ දේ ඔයා නිකන් කියන්න try එකක් දෙන්න. සයිලන්ට් වෙලා ඉන්න එපා. අර දන්නේ නැහැ කියලා එකපාරට කියන්න එපා. දන්නේ නැහැ කියන එක වටෙන් කියන්න. හරිද? එහෙම කියලා ඒ වැරදි උත්තරේ හරි මොකක් හරි දිගට අදින්නේ නැහැ. හරිද? එහෙම දිගට ඇදපුවාම යාළටත් දැනෙනෝයින් මේ මොකද්ද මේ ළමයා කියන්නේ කියලා හිතනවා නෑ. පොඩියට නිකන් ඔය චුට්ටක් එක ගැන දන්නවා. එහෙම නැත්තම් මම දැනගන්න කැමති. මම මේක ගැනත් හිතලා බලන්නම්. මම ඒ සයිඩ් එක දැනට කරලා නැහැ තාම. මම ඒකත් කරන්නම්. එහෙම අන්න තේරෙනවද? අර හරියම රෙස්පෙක්ට්ෆුල් වෙන්න මෙතනදී. සමහර ළමයි ඉන්න එයාලා හිතගෙන එයා තමයි ඔක්කොම දන්නේ පැනල් එක මොකුත් දන්නේ නැහැ මගේ රිසර්ච් එක හරි මම කියන විදිය තමයි හරි මම මේකට ගොඩක් මහන්සි වෙලා එහෙනම් මේක තමයි විදිය. ඔච්චරයි නෑ. එහෙම නෙවෙයි. හරිද? කොන්ෆිඩන්ට් එක තියාගන්න ඕවර් කොන්ෆිඩන්ට් වෙන්න යන්න එපා. ආගියු කරගන්න රණ්ඩු වෙන්න එහෙම යන්න එපා. ඒ අපේ පැනල් වලේ තියෙන ස්වභාවය අනුව තමයි මම මේ ටිප්ස් ටික දුන්නේ. මේක අනිත් යුනිවර්සිටි වල අනිත් පැනල් වලට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝගේ සීනියර්ස්ලාගෙන් අහන්න කොහොමද වෙන්නේ? මොනවද කරන්න ඕනේ වගේ දේවල්. හරිද? මම මොන හරි කාලා යන්න. සමහරවිට අපි ඒ පැනල් එක ඇතුළට දැම්මම පස්සේ එළියට එන්න වෙන්නේ නැහැ අපිට. එහෙම වෙන අවස්ථා තියෙනවා. ගෲප් පිටින් දාපුවා නිසා මොන හරි ඔයාට අර කම්ෆර්ටබල් දෙයක් ඔයා නෝමලි කන දෙයක් නෙතු විශේෂ දේවල් කන්න එපා. මොන හරි උදේට කාලා එහෙම නැත්නම් වතුර බෝතලයක් හරි අරගෙන යන්න. වතුර බෝතලයක් අරන් යන්න. මොකද ඔයා ඊළඟට ඔන්න දැන් වගේ නම කියද්දී ඔයා නර්වස් වෙද්දී මේ වගේ මේවා වේලෙනවා. මම දන්නවා. it's true. එතකොට මේ අර ඒ විදිහට ඒක ප්‍රිපෙයාර් වෙලා කොණ්ඩේ අල්ලනවා ගොඩාක්. එහෙම කරන්න එපා. සමහර අය නිකන් අමුතු ගෙස්චර්ස් දානවා තපාය අයි කන්ටැක්ට් එකෙන් අවොයිඩ් කරනවා අයි කන්ටැක්ට් නිකන් ඔහොම උඩ බලනවා ඔහොම එහෙම කරන්න එපා. එතකොට ඔයාගේ ඇඳුම කම්ෆර්ටබල් වෙන්න. ඇඳුම හද ඉන්න ටයිම් එකක් නෑ එතනට ගිහිල්ලා. ඇඳුම ගැන සෙරෙප්පු ගැන හිතන්න තියන්න එපා. ඒ ටික බලලා කලින් දවසේ බලලා ඒ ටික හරියට හදන් ඉන්න. උදේ බොයිස්ලා තමයි ගොඩක් ෂර්ට් හොයාගෙන දුවනවා. ඒවා කලින් හොයලා තියන්න. උදේට ඔයාලට ටයිම් එකක් තියාගන්න අන්තිම පාරට පොඩි ප්‍රැක්ටිස් එකක් කරලා යන්න. එහෙනම් මම තවත් කම්ෆර්ටබල් නේ. ඒක කරපුවාම කම්ෆර්ටබල් එක නැති වෙනවා නම් කරන්න එපා. ඕකේ. බය වෙන්න එපා. හරිද? දැන් ඔයාට ඊළඟට ප්‍රසන්ටේෂන් එක තියෙනවනේ. කියලා දැන් ඔයා ඉඳගෙන ඉන්නවා. දැන් ඔන්න ඔයාගේ නම තමයි ඊළඟට තියෙන්නේ. දැන් තමා නර්වස් එක උඩරින්. මොකුත් හිතන්න එපා. අරයාගෙන් අහන ප්‍රශ්න දිහා බලන්නත් එපා. පොඩ්ඩක් S2 පියාගෙන ලොකු හුස්මක් ගන්න පිට කරා. හරිද? ඒ විදිහට තුන් පාරක් විතර කරන අර ඔක්කොම බ්‍රේක් කරලා දානවා. ඔයාලට දැන් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ආර්යගෙන් ප්‍රශ්න අහනවා හරි කමන්නේ. ඔයා හිතින් මෙනෙහි කරන්න එපා ඒ වෙලාවේ. just ඉන්න. හරිද? බය වෙන්න එපා. ඔයාට වඩා ගොඩාක් අමාරුවෙන් හින්දලා එකක් ගත්තාම කොටස් තුනක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ප්‍රිපෙයාර් කරන අවස්ථාව, ඒ වගේම ඔයා ප්‍රසන්ටේෂන් එකට ප්‍රැක්ටිස් කරන අවස්ථාව සහ ඔයා ප්‍රසන්ටේෂන් එක පර්ෆෝම් කරන අවස්ථාව. ප්‍රැක්ටිස් කොටසට තමයි දැන් යන්නේ. මොකද ඒකනේ අපිට හෙට තියෙන එකට අද කරන්න තියෙන්නේ. හරි. එහෙනම් මේ ප්‍රැක්ටිස් කියන එක සමහරු ඉන්නවා ලොකු ස්ක්‍රිප්ට් මෙන්න මේ විදිහට දිග ස්ක්‍රිප්ට් එක තමන්ගේ හෙට කරන්නේ කතාව ලියා ගන්නවා. ඒක තමයි යාලා පාඩම් කරන්නේ. don't do it. දැන්ටමත් ඔයයි කරලා නම් තියෙන්නේ කරන්න දෙයක් නැහැ. දැන්වත් ඒ ලොකු ස්ක්‍රිප්ට් එක පොයින්ට් එකකට කඩා ගන්න. හරිද? ඒ ලොකු කොලේ දැන් ඔයා හෙට ප්‍රසන්ටේෂන් එකට නම් යන්න තියෙන ඔයාලගේ තියෙන්න ඕනේ. මෙන්න මේ තරම්වත් half of the paper මේ තරම්වත් පොඩි නෝට් එකක් විතරයි. ඒකේ තියෙන්න ඕන point wise. ඒ කියන්නේ ඔයාගේ introduction එක ඊට පස්සේ ඔයාගේ මැද තියෙන body එක ඊළඟට ඔයා end කරන විදිහ සහ ඔයාට අමතක වෙන fact. ඔන්න ඔච්චරයි. මෙන්න මෙහෙම point ටික දාගත්තට පස්සේ ඔයා nervous වුණත් ඔයාට අවුලක් නැහැ. මොකද ඒ point wise ඔයාට ඔයාගේ ඔළුව navigate කරන්න පුළුවන්. එහෙම නැතුව අර whole script එකම ඔයා ඔළුවේ තියාගෙන ගියොත් මොකද වෙන්නේ? ඔයා එක තැනක හරි nervous වුණොත් ඔය ඒ කියන්නේ ස්ටේජ් එක උඩ ඔක්කොම අමතක වුණොත් ඔයාට කොහෙන්වත් ආයෙ ගැට ගහ ගන්න ආයෙ රිකවර් වෙන්න දෙයක් නැහැ. නමුත් මේ විදිහට පොයින්ට් එකකට කඩාගත්තට පස්සේ ඔයාට ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක අමතක වුණා කියනවා ඕකේ. ඔයාට එහෙනම් ඊළඟ තැනින් පටන් ගන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකෙන් පටන් ගන්න පුළුවන්. ඒක. ඊළඟ දේ. මේ ප්‍රැක්ටිස් වලදී අපි කරන්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? අපි
ප්‍රසන්ටේෂන් එක කොහෙවත් තියලා නිකන් අර අපි හදාගත්ත මොකක් හරි බලාගෙන ඔහේ හිටගෙන කොහෙට හරි වෙලා කරනවා. එහෙම නෙවෙයි. මේ ටයිම් එක හදද්දී ඔයා ස්ලයිඩ් එකක් මාරු කරන්න යන ටයිම් එකත් බලන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයා ඔන්න දැන් ඔයා good morning හරි මොකක් හරි කියලා ඔයාගේ ස්පීච් එක පටන් ගන්නවා. පටන් අරගෙන ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔයා දැන් මේ ඉන්නේ එදාට යන ස්ටේජ් එක උඩ ඔයාගේ ලැප් එකෙන් හරි ඔයාගේ ප්‍රසන්ටේෂන් එක පැත්තකින් තියාගන්න. පැත්තකින් තියලා ඔයා අර කතා කරගෙන යන ගමන් ස්ලයිඩ් උත් මාරු කර කර එදාට කරන විදිහට මේ මාරු කර කර කරන්න. එහෙම නැත්නම් කරන ලොකු වැරද්දක් තමයි ජස්ට් කතාව විතරක් පාඩම් කරගෙන යනවා. එතනට ගිහිලා ස්ලයිඩ් මාරු කරන්න ගියාම ඔයා දන්නේ නැහැ ස්ලයිඩ් එකේ තියෙන එක නෙමෙයි. ඔයා කියන්නේ ඔයා ස්ක්‍රිප්ට් එක කියන් යනවා. එහෙම නෙමෙයි. ස්ලයිඩ් එකත් එක්ක හැම වෙලේම ප්‍රැක්ටිස් කරන්න. ඔන්න බලන්න මෙන්න මෙහෙමයි ස්ලයිඩ් මාරු කරන්නේ. හරිද? ඔන්න ස්ලයිඩ් එක දැන් මාරු කරනවා. මාරු කරලා එතන අස්සේ රින්ගන් ඉන්නේ. පොඩක් ඉස්සරහට එන්න. ඇවිල්ලා ඔඩියන්ස් එක පාටිසිපේට් කරගෙන වගේ ස්පීච් එක ගිහිල්ලා දැන් ඔයාලට තේරෙනවා ඊළඟ සයිඩ් එකට යන්න කියලා හිමීට එනවා අතන්ට ආයි. ඊට පස්සේ එතන ඉඳන් චුට්ටක් නිකන් ආපු ගමන් දාන්නේ චුට්ටක් කියලා ඔන්න ස්ලයිඩ් එක මාරු කරලා ආයෙ පටන් ගන්නවා කතා කරන්න. අනේ ඒ විදිහට කලින් ප්‍රැක්ටිස් කරලා යන්න. මම එදාට ගිහිල්ලා එදාට ඒ තියෙන ස්ටේජ් එක උඩට ටිකක් කලින් ගියොත් උඩට නැගලා බලන්න ඔයාලට කොහොමද ඒ view එක පේන්නේ කියලා. ඒකත් ඒ කියන්නේ එතනට ෆැමිලියර් වෙන්න පුළුවන් තරම් එකපාරට ගෙඩිය පිටින් පරක් වෙලා ගිහිල්ලා එතන ස්ට්‍රෙස් වෙන්න හදන්න එපා. එතන තව දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ප්‍රසන්ටේෂන් එක ඔයා ඔල්රෙඩි සෙන්ඩ් කරලානේ දෙන්නේ. නමුත් කෝකටත් ඔයා පෙන් ඩ්‍රයිව් එකක ඔයාගේ ප්‍රසන්ටේෂන් එක එක්ක යාළුවෙක්ට හරි WhatsApp එකකට හරි කොහොම හරි බෑකප් එකක් තියාගෙන යන්න. We don't know what happened. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම කරලා තියාගන්න. ඒ වගේම එදාට උදේට ගිහින් ඒ ප්‍රසන්ටේෂන් එක ඔයාගේ එක තියෙනවද කියලා බලලා ඒක ඕපන් වෙනවද කියලා ටෙස්ට් කරන්න. අනිවාර්යෙන් ටෙස්ට් කරන්න ඒගොල්ලෝ ටයිම් එකක් දෙනවා ඒක කරන්න. හරිද? නැත්තම් ඔයා එතනට ගිහලා නර්වස් වෙනවා. වගේම කලින් දවසේ උදේට ඔයාගේ හෙට අඳින ප්‍රසන්ටේෂන් මොකක්ද ඩ්‍රෙස් කෝඩ් එකක් ඇති ඒක බලන්න. ඒකට අනුව රෙඩි වෙලා යන්න. ඒකේ යන ඇඳුම් ටික කලින් දවසේ මැදලා තියන්න. හරිද? මොකද උදේට මොනවා වෙයිද දන්නේ නැහැ. හරිද? ඒ නිසා කලින් දවසේ මැදලා ඒ ඇඳුම් ඔයාට ෆිට වෙනවද හරියට කියලා බලන්න. ඒ වගේම ඔයාගේ ෂූ එක. මේක තමයි මේක හිතන්නේ නැති දේවල් නෙමෙයි. නමුත් ඔයා එදාට දාන සෙරෙප්පු දෙක අර අලුත් සෙරෙප්පු දෙක ඔයාට අන්කම්ෆර්ටබල් පොඩක් දාලා තියෙන ඔයාට කම්ෆර්ටබල් ඒ හීල්ස් දානවා නම් ගෑල් ළමයි බොයිස්ලා නම් යාලට අවුලන්නේ හීල්ස් දානවා නම් ඔයාලට කම්ෆර්ටබල් ඒවා දාන්න. දැන් සමහර වෙනවා ටක් ටොක් ගාලා නගිනවා ස්ටේජ් එකට වැටෙන්න යනවා. එතනින් මෙයාලගේ ඔක්කොම ඉවරයි මේවා එක. මොකද ඒගොල්ලෝ කම්ෆර්ටබල් නැත්තම් ස්ටේජ් එකට ගිහලා ඔක්කොම ෆෝකස් එක තියෙන ඒ ෂූ එකේ. එහෙම නැත්නම් හීල්ස් එකේ. එහෙම නැත්නම් ඔයාගේ මයින්ඩ් එක නැහැ ප්‍රසන්ටේෂන් එකේ. හරිද? එනිසා ඒ ටික බලන්න. මේ දැන් මම මේ කියන්නේ කලින් දවස් තමයි මම හිතනවා මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ආයෙ කියනවා හදිස්සිය කරන කිසිම ස්ක්‍රිප්ට් එකක් නෑ මං ගාව. මම ස්ක්‍රිප්ට් ලිව්වෙත් නෑ. මොකුත් මට මේ තොරතුරු හොයාගන්න හෙව්වෙත් නෑ. මං ගාව තියෙන මන් දන්න දේ ටක් ගාලා කිව්වා. I'm so sorry for any mistake. මට ලොකු එඩිටින් වලට යන්න වෙලත් නැහැ. පැයක් විතර ඇතුළත වීඩියෝ එක රෙකෝඩ් කරා. just දැම්මා. මොකද මේ මට ගොඩක් මැසේජස් එනවා මේ හෙට ප්‍රසන්ටේෂන් අනේ අක්කේ මොකද කරන්න කියලා. ඉතින් අන්තිමට කියනවා බය වෙන්න එපා. හරිද? අපි ප්‍රසන්ටේෂන් කරා. වැරදෙන්න පුළුවන්. එතන ඉන්නවා දන්නමයිනේ. ඒගොල්ලොත් පර්ෆෙක්ට් අය නෙවෙයි. ලෙක්චර්ස්ලා වුණත් පොඩි තැන ඉඳලා එයාලටත් තියෙන්න ඇති. එයාලගේ ලයිෆ් එකේ ටයිම් එකගේ ස්ට්‍රගල් ගැන මේ ප්‍රසන්ටේෂන් වල. ඉතින් it's okay. ඉතින් ඊහන්දා ලොකුවට මේක ගැන හිතලා ස්ට්‍රෙස් වෙන්න එපා. පුළුවන් විදිහට පුළුවන් දේ කරන්න. ඔයාට වඩා හොඳට ප්‍රසන්ට් කරන අය එදාට ඉන්න පුළුවන්. it's okay. එයාගේ ලෙවල් එකේ එයා හදාගත්ත දේ. සමහරගේ ඇක්සන්ට් ලස්සන වෙන්න පුළුවන්. ඔයා just normal කෙනෙක් කියලා හිතනවා වෙන්නත් පුළුවන්. හරි. ඔයා දන්න විදිහට කොහොම හරි කරලා යන්න. කවුරුත් බයින් එක කරන්නේ නැහැ. ඒ වගේම අර කොහොම හරි කරානේ කවුරුත් ෆේල් වුන්නේ නැහැ. කොහොම හරි ගොඩ දාගත්තා. ඔයාලට පුළුවන්. හරිද? පුළුවන් විදියට දාර කරලා එන්න. good luck ඉතින්. so yeah, just break a leg. Bye.